සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ අදත් අපිත් එක්ක එකතුලා ඉන්නේ අලුත් ගමනකට. ඉතින් ඔයාලට ඊපස්සේ බලා ගන්න පුළුවන් ලංකාවේ උසම දියාලන බඹර කන්දරල. ඉතින් මේකේ අපි උඩ කැම්ප් සයිට් එකක් තියෙනවා ලස්සන ඔයාලා දැකලත් ඇති. එතෙන්ට තමයි යන්නේ. ඉතින් කලින් දෙතුන් පාරක් ඇවිල්ලා තිබ්බත් හරියම වීඩියෝ එකක් තිබුණේ හින්දා තව පාරක් ආවා. වීඩියෝ එක කරන්න ඕනකම හින්දා. ඉතින් ඔයාලා කවදා හරි මෙතෙන්ට යනවා නම් කළුපාන හන්දියට ඇවිල්ලා එතනින් ඔය පැත්තට කිලෝමීටර් 7ක් විතර එන්න ඕනේ. ඊට පස්සේ තමයි මෙතන හම්බෙන්නේ. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු එහෙනම් කොහොමද අද ලස්සනද? අද දවසේ මොන කාලෙකින් අපිට මොන වගේ වීඩියෝ ඔක්කොම විස්තර ටික බලා ගන්න. වීඩියෝ එක තුන අපිත් එක්ක ඇඳලා එහෙනම් අපි බඹර කන්ද ඇල්ලට යන පාර දිගේ කියන බඹර කන්ද ට්‍රයිල් එකේ එතෙන්ට මෙයාලා ලෑන්ඩ්මාර්ක් එකක් විදිහට මුස්ලිම් ඒරියා ගන්න. ඉතින් එතකොට මෙන්න මෙතනින් තියෙන පිටි අඩිපාර. ඒක දිගේ තමයි උඩට යන්න තියෙන්නේ. ඕන නැත්නම් අතන ගල් දිනන්න එතනින් තුන් පාරක් තියෙනවා. අපි මෙතනින් යන් මේ මුලින්ම හම්බෙන්න හින්දා. ඉතින් මේක ගිහිල්ලා ඔයාලට ලංකාව ඇල්ල බලන්න පුළුවන්. ඒත් එක්කම යහල දැන් ඇල්ල වැලිවංග පැත්තට යන්නත් පුළුවන්. එතනින් ලංකාව ඇල්ල උඩට ඒ දැන් කීපයකට වෙන්න පුළුවන්. ඉතින් අපි යන්නේ බඹර කන්ද උඩරනේ. ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් බඹර කන්ද ඇල්ලේ පාමුල පහු කරන් උඩට ආවට පස්සේ අපිට මෙතනින් පොඩි තුම්මන් හන්දියක් හම්බෙනවා. ඔයාලට පෙන්නන්න. මේ පැත්තේ මෙහෙම කෙලින්ම ගියොත් එහෙම ඔයාලට ලංකාව ඇල්ල ඊට පස්සේ යාල දැන් ඇල්ල ඉතින් ඔහොම ගිහලා උඩට ගිහලා වැලිවංගුව පැත්තට උනත් යන්න පුළුවන්. ඊට පස්සේ
මෙතනින් මෙහෙම මේ හැත්තට ගියොත් එහෙම මේ උඩ බඹර කන්දැල්ලට යන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් ගමන් ආරම්භ කරලා ඔය එජ් එක දිගේ උඩට ගිහිල්ලා බලමු කොහොමද කියලා.
රෑවිදි හොඳට වහින්න ගත්තා. ඊට පස්සේ මම ඉතින් බොට්ටිය අතස් කරන් ටෙන්ට් එක ඇතුළට ඇවිල්ලා ඉතින් හදන්න ගත්තා නූඩ්ලස් එක. අනිත් බඩු ගෙනල්ලා තිබ්බත් කම්මැලිකමත් එක්ක වැස්සත් එක්ක කොහොමද නූඩ්ලස් එක තමයි හදාගත්තේ. Good morning යාළුවනේ. දැන් ඉන්නේ බම්බර කන්ද ඇල්ල උඩ. ඔයාලා දැක්කනේ අපි උඩට ආවා. ඉතින් ඇවිල්ලා කොහොම හරි පොඩි යමක්යක් බැඳගත්තා. ඉතින් මේක උඩ තමයි ඉන්න කල්පනාව තිබ්බේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඊයල්ලගෙන වතුර පාරයි රෑ හොඳටම වැස්සා. ඒ වැස්සත් එක්ක නමක් උඩ ඉන්න එකක් අමාරු ඉඳා ටෙන්ට් එකට බඩු ගෙනාවගේ ටෙන්ට් එක දාගත්ත පිටිපස්සෙන්. ඉතින් මේක උඩ මේක ඉඳලා වෙන පියනටත් වල දැක්කනේ කොහොම කරේ ටෙන්ට් එක දාලා මොකද ඊ අවශ්‍ය ගොඩක් වැස්සා. ඊට පස්සේ අර වෙනනම් දැන් ඉන්නේ මොන වගේ තැනකද? කොහොමද දැන් මේ ඇල්ලේ සුළං පාර වැඩි වුණාම ඇල්ලේ වතුර පාර සම්පූර්ණයෙන් වෙනම දැන් ඔක්කේ තියෙන තැනට. ඉතින් ඒ වුණාට එකක් වෙනස් එක්ස්පීරියන්ස් එක. මෙහා පැත්තෙන් ෆයිනස් කැලේ තියෙනවා. මෙතනින් මේ වතුර පාරෙන් එතනින් පහළට තමයි වමර ගන්න ඇල්ල කඩා වැටෙන්නේ. ඉන්න කට්ටියකට ඉතින් එහා පැත්තේ ෆයිනස් කැලේ ඉන්නත් පුළුවන්. ඉතින් ඊට වඩා මෙතන තමයි මම ආසම දැන මම ආපු හැම පාරම වගේ මෙතන තමයි ගත කරේ. ඉතින් දවසක්ම මෙතන ගත කරාට පස්සේ මේ සුන්දර පාරාදීසයට තමු දීලා එතනින් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා තියාගන්න තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු.